අදත් ජීවිතේ තවත් අලුත් එක දවසක්. ඉතින් මගේ YouTube channel එකත් දැන් මගේ ඩයිරිය වෙලා. එදිනෙදා දේවල්, එදිනෙදා වෙන දේවල් හැමදේම මම මේකට එකතු කරන්න පුරුදු වෙලා. ඒකටත් මං හරි ආසයි. ඉතින් දිග සීත කාලයකට පස්සේ ආයිමත් ගස් කොළන් කොළ පාටින් පාට වෙන්න ආරා. ඉතින් මෙහෙම පාට ගස් කොළන් තියෙද්දි මිනිස්සු ඇත්තටම ඇවිදින්න කරන්න හරිම ආසයි. ඉතින් මේ වගේ පරිසරයක ඇවිදිද්දි මුළු පරිසරයම අපි වෙනුවෙන් හුස්ම ගන්නවා වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. එච්චරට මං ආසයි මේ ගහකොළ යටින් ඇවිදින්න. ඉතින් අද දවස බ්‍රහස්පතින්දා දවසක්. අද දවස තමයි මං ඉන්න ප්‍රදේශයේ නගර සභාවෙන් කුණු එකතු කරන දවස. ඉතින් මේ පාට 3කින් කුණු බඳුන් තියලා තියෙනවා. මේකේ කොළ පාට එක කොම්පෝස්ට් පොර වලටත් අලු පාට එක ප්‍රතිචක්‍රීකරණයට කරන්න පුළුවන් කුණු අපද්‍රව්‍යත් නිල් පාට එක සාමාන්‍යයෙන් සමහරක් තැන්වල තියෙනවා. ඒකේ තියෙන්නේ වීදුරු, ටින්, කාඩ්බෝඩ් ඒ වගේ දේවල්. මේ වගේ ක්‍රමවත්ව හැමදේම පිළිවෙලකට මිනිසුන්ට පුරුදු කරපු දේවල් නිසා මේ පුංචි පුරුදු නිසාත් මේ පරිසරය ඇත්තටම හරිම ලස්සනට තියෙනවා. එක හේතුවක් නීති වලට වැඩිය මිනිසුන්ට ගොඩක් පුරුදු කරලා තියෙනවා. අනිත් එක මේ හැම ගෙදරකම මායිම් තාප්ප වැටවල් නැති වුණත් හැම කෙනාම තමන්ගේ කොටස පිරිසිදුවට තියාගෙන ඉන්නවා. ඉතින් ඒකත් මේ වගේ ලස්සන පරිසරයක් තියෙන එක හේතුවක්. ඉතින් ඒ වගේම මේ තමයි අනිත් සුවිශේෂීම දේ. මේ තමයි කැනඩාවේ තැපැල් සේවය. මේකත් හරිම ලස්සනයි පිළිවෙලයි. ඇත්තටම මේ රටක අත්‍යවශ්‍ය සේවයක්. කෙනෙක්ගේ වැදගත් ලියුමක් කෙනෙක් අතට හරිම වෙලාවට පත් වෙනවා කියන්නේත් ඒක අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් මේ වගේ හැම කමියුනිටි එකම මේ වගේ තැපැල් බොක්සස් තියෙනවා. මේ හැම නම්බර් එකක් එක්කම යතුරක් හැම ගෙදරකටම වෙනම ලැබෙනවා. තමන්ගේ අංකය සහ තමන්ගේ යතුරෙන් තමන් කැමති වෙලාවක ඇවිල්ලා මේක ඇරලා තමන්ගේ ලියුම් ටික ගන්න පුළුවන්. ඊට අමතරව තමන්ට පාර්සලයක් ඇවිත් තියෙනවා නම් මේ පහළ කොටසේ තියෙන ලොකු බොක්ස් එකට දානවා. ඒ බොක්ස් එක අරින්න පුළුවන් යතුරක් තමන්ගේ අංකයේ තියෙන ලියුම් දාන බොක්ස් එකට දාලා තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදය හරිම පැහැදිලි. කිසිම කෙනෙක්ට කරදරයක් නැහැ. කිසිම කෙනෙක්ගේ ලියුමක් පාර්සලයක් කවදාවත් නැති වෙන්නේ නැහැ. ඉතින් මේවත් රටක දියුණුවට අනිවාර්යයෙන්ම බලපානවා. ඒ වගේම අපිට ලියුමක් තැපැල් කරන්න තියෙනවා නම් තැපැල් කන්තෝරුවටම යන්න අවශ්‍ය නැහැ. මේකේ outgoing mail කියලා වෙනම box එකක් තියෙනවා. ඒකට ලියුම දාන්න විතරයි තියෙන්නේ. ඒ වගේමයි Tamanට අනවශ්‍ය දෙයක් ආපු ලීෆ්ලට් එකක් ඒ වගේ දේවල් මෙතන බිම දාලා යන්නත් බෑ. එහෙම දාලා අහු වුණොත් ඒක දඩේ $375කට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ චූටි පුරුදු වල එකතුවක් විදිහට තමයි මේ පරිසරය මෙච්චරම ලස්සනට තියෙන්නේ. ඉතින් මේ තමයි අනිත් ලස්සනම දේ. මේ කුණු දාන දවසට Tamanට අනවශ්‍ය දේවල් පාරෙන් ගෙනත් තියෙනවා. මේත් ඒ වගේ බාබකියු මැෂින් එකක්. ඉතින් මේකත් මේ රටවල් වල තියෙන හරි සුන්දර සිරිතක්. සමයකට විතරයි මේ විදියට එළියෙන් තියන්නේ. මොකද සීත කාලට ඒ බඩු සවුත් වෙනවනේ. ඉතින් මේක කෙනෙක්ට අනවශ්‍ය දෙයක් තව කෙනෙක්ට ඉතා ප්‍රයෝජනවත්. හරි සතුටින් ගන්න පුළුවන් දෙයක්. ඉතින් මේවත් පරිසරයේ ආරක්ෂා කරන්න නීති රීති වලින් නැතුව හුමාරු ක්‍රමයක් ඉතා වැදගත්. ඇත්තටම මේක භාණ්ඩ හුමාරුවකටත් වැඩිය කවදාවත් දැක්කේ නැති අඳුරන්නේ නැති දෙන්නෙක් අතර සිද්ධ වෙන ගනුදෙනුවක්. මේක මනුෂ්‍යත්වයේ පාලම බෙදා හදා ගැනීම. මේකට ගොඩක් නම් දෙන්න පුළුවන්. ඉතින් මේවත් හරි ලස්සනයි. දියුණු රටක දියුණු වෙන්නේ මෙන්න මේ වගේ දේවල් වලින්. මේකත් අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන් ලොකු පාඩමක්. අනවශ්‍ය දේවල් අනවශ්‍ය වෙලාවට අත්හරින්න පුරුදු වෙන්න ඕන.
ගොඩ ගහගෙන එකතු කරගෙන ඉඳලා ඒවා අපිට අන්තිමට කුණු ගොඩක් විතරයි වෙන්නේ. ඉතින් මේ වගේ අපට අනවශ්‍ය දේ තව කෙනෙක්ට ආදරයෙන් බැහැර කරන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් ජීවිතේට. ඉතින් එහෙනම් ආයෙමත් දවසක මේ වගේම ලස්සන දෙයක් ගැන කතා කරමු. ගිහින් එන්න. ස්තුතියි.